ගුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ උප්පත්ති කේන්ද්‍රයේ දෙවෙනි භාවය තුල තැන්පත් වෙලා ඉන්නවා නම් ඇති කරන පලාපල තමයි මේ කියන්නේ. ඉතින් ඔබටම බලා ගන්න පුළුවන් මේ කියන දේ අහලා කොහොම දෙයක්ද මේ ගුරු දෙවෙනි භාවය ඔබගේ තැන්පත් වෙලා යීමෙන් ඔබගේ ජීවිතයට ඇති කරන්නේ. මොන වගේ පලාපලයක්ද ඇති කරන්න කියන එක. ඉතින් මේක ඔබට කේන්ද්‍රයේ මං හිතන්නේ ඊටාම වැදගත් ඔබටම බලා ගන්න පුළුවන්. ඔබට ඊටාම මං සුවිශේෂීව විස්තරාත්මකව මේ දේ පැහැදිලි කරලා දෙනවා. ගුරු කියන ධනකාරක ග්‍රහයා, පුත්‍රකාරක ග්‍රහයා. ඉතින් කේන්දරයේ ධනස්ථානය තමයි දෙවෙනි ස්ථානය. ඉතින් මේ ධනස්ථානය තුල ධනකාරක ගුරු තැන්පත් වීම කියලා කියන්නේ ඔබගේ උප්පත්ති භාවය තුල ඔබට මීට වඩා හොඳ පිහිටීමක් තවත් කොහෙන්ද? ඉතින් රත්න භාවයේ තමයි ගුරු වඩාත්ම බලවත් වෙන්නේ. හැබැයි ඊට නොදෙවිනි නෑ කේන්දරයක දෙවෙනි භාවයේ ගුරු තැන්පත් වෙලා තියෙනවා නම් මොකද දෙවෙනි භාවය කියලා කියන්නේ ධනස්ථානය නිසා කේන්ද්‍රයක ඊටා වැදගත් ධනකාරක ධනයට කාරකත්වයේ දරන ගුරු එවැනි ස්ථානයකටපත් වීම ඔබ ජීවිතේ මතක තියාගන්න කවදාවත් වටන්න පුළුවන් මිනිසෙක් නන් නෙවෙයි. ඉතින් කොච්චර වැටුණත් හැබැයි ආය ඊට වඩා හොඳට අනිවාර්යෙන් සාර්ථකත්වයටපත් වෙමින් ඔබ නැගී සිටිනවා කියන එක අනිවාර්යෙන් මම පැහැදිලිව කියනවා. ඉතින් මොකද හේතුව කෙසේ හෝ Tamanට ධනෙ ලබා දීමේ ස්වභාවයක් ඇති කරනවා ගුරු දෙවෙනි භාවයේ සිටිනවා නම්. ඒ කියන්නේ Tamanට අවශ්‍ය දෙයට කෙසේ හෝ මුදල් ලැබෙනවා. ඔබට වියදමට කෙසේ හෝ මුදල් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබගේ තැම්පත් ධනයකට උරුමකම් කීමේ වාසනාවක් ඔබ උප්පත්තියෙන් අරන් අවිත් තියෙනවා. ඉතින් ඒක ඊටාම වැදගත්. ඉතින් දෙවෙනි භාවය කියලා කියන්නේ කුටුම්බස්ථානය. තමන්ගේ පවුල පිළිබඳව කියවන තැන, ගෘහ ජීවිතය ගැන කතා කරන තැන. ඒ වගේම තමයි කෙනෙක්ගේ වචන ගැන කතා කරන තැන. මූලික අධ්‍යාපනය ගැන කතා කරන තැන. ඒ වගේම තමයි අපි මේ ඇස නියෝජනය කරන ඇස් පිළිබඳවත් කතා කරනවා දෙවෙනි භාවයෙන්. ඒ වගේම තමයි මේ වගේ දේවල් සම්බන්ධ ඊටාම ප්‍රධාන කාරණාවන් වන මේ දේවල් ගැන කතා කරන දෙවෙනි භාවය තුල ගුරු තැන්පත් වීම කියලා කියන්නේ ඊටාම සුබදායක තත්ත්වයක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම දෙවෙනි භාවය තුල ගුරු ධනකාරකයා බවට මම සඳහන් කරා. ගුරු තැන්පත් වීම ඔබ ධනයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්නවා. විශේෂයෙන් තැන්පත් ජනේ රැස් කිරීමේ හැකියාව වාසනාව ඔබට ඇති කරනවා. විශේෂයෙන්ම ඒ වගේම තමයි පෞල් උරුමයෙන් පරම්පරාවෙන් ලැබෙන ධනය හෝ ඔබට ලැබීමේ හැකියාවක් තියෙනවා. කෙසේ හෝ තමන් කුරුමන හෝ ආකාරයක ධනයකට හිමිකම් කීමේ වාසනාවක් ඔබට තියෙනවා. සමහර විට පරම්පරාවෙන් වෙන්න පුළුවන්, තමකට මරුණ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, අදීසියේ ලැබෙන සමහර ලොතරැයි දිනුමකින් වෙන්න පුළුවන්, වෙනත් පොළවෙන් ලැබිච්ච මොනවා හරි වස්තුවකින් වෙන්න පුළුවන්. මේ වගේ කොයි වුණ හෝ ආකාරයකින් ඔබගේ ආර්ථිකය නම් ශක්තිමත් වෙනවා කෙසේ හෝ. ඒ වගේම තමයි ඔබ මුල මුදල් පාලනය කරගන්න දක්ෂයි. විශේෂයෙන්ම පරිස්සමෙන් ඥානාන්විතව තමයි ඔබගේ ධනය මුල මුදල් පරිහරණය කරන්නේ. ආවට ගියාට ඒක ලෝභකම නෙවෙයි. ඔබ මොලේ පාවිච්චි කරලා ඒ ධනෙ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගොඩක් අයට මුදල් නැති වෙන්න හේතුව තමයි කොච්චර සල්ලි ලැබුණත් ඒ ධනය පරිහරණය කරන්න, කළමනාකරණය කරන්න දන්නේ නැතිකම. ඉතින් ඒ නිසා ඔබට ඒ හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔබගේ ධනය ඔබ අවශ්‍ය අයට දෙනවා. ඒ වගේම දානමාන ආදී පින්කම් කටයුතු කරනවා. ඔක්කොම කරනවා. හැබැයි ඔබ ඒවා හරි පරිස්සමට කළමනාකරණය කරනවා. ඔබගේ දේවල් වලට, ව්‍යාපාර වලට, ඒවට මේවට මුතින් කළමනාකරණය කරලා වේදම් කිරීමේ හැකියාවක්, ඥානයක් ඔබට ඇති කරනවා. ඒ කියන්නේ ඒවා ආයෝජනය කිරීමේ හැකියාවක් ඔබට ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ කෙසේ හෝ උපන් තත්වයට වඩා ඉහළට යනවා. මේක නතර කරන්න කාටවත් බෑ. ඔබ උප්පත්තියෙන් ගුරු බලවත් දෙකේ පිහිටා ඇතිව උප්පත්තිය ලැබලා තියෙන කෙනෙක් නම් ඉතින් උපන් තත්ත්වයට වඩා අනිවාර්යෙන් ඉහළ තත්ත්වයකටපත් වීමේ වාසනාව තියෙනවා. ජීවිතයේ මැදි වයස වෙනකොට ඊටාම ඉහළ දියුණුවක් ඇති කරනවා. තරුණ කාලේ තරමක් බාධා එන්න පුළුවන්. හැබැයි අවුරුදු 35 40 වගේ පහු වෙනකොට ජීවිතේ ඔබ ස්ථාවර වෙනවා. ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නොවුන ස්ථානකට ඔබට ඔසවා තබන්නට ජීවිතේ හැකියාව වාසනාව ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ පෞල් සම්බන්ධතා, පෞල කියලා තමන්ගේ ආදරණීයයන්, තමන්ගේ කුටුම්බස්ථානයේ පෞල තුල ඉතාම හොඳ බැඳීමකින් කටයුතු කරනවා. භාර්යාවට, දරුවන්ට, පවුලේ අයට, ස්වාමියාට දැඩි ලෙස ආදරය කරන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඔවුන් ගැන නිරන්තරයෙන් හොයා බලනවා. ඔවුන්ට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරලා දෙනවා. මේ ස්වභාවය ඔබගේ තියෙනවා. තමන්ගේ පවුල තමයි අංක 1. ඔබට ඔබ පවුල් රක්ෂණය කියන එක, ඒ තමන්ගේ ගෘහ ජීවිතය කියන එක හොඳින් කළමනාකරණය කරගෙන ඒ දියුණුවට අවශ්‍ය කරන දේවල් හොඳින් සම්පාදනය කරගෙන කටයුතු කරන ස්වභාවයක් ඇති කරනවා. මේ ශක්තිය ඔබට උප්පත්තියෙන් අවිල්ලා තියෙනවා.
ඒ වගේම තමයි සඳහන් කරා වචනේ සම්බන්ධව ඉතා වැදගත්. ගුරු කියන්නේ ඥානීය නියෝජනය කරන බලවත් ඥානකාරක ග්‍රහයෙක්. ඉතින් ඔබ ගුරු දෙකේ ඉන්න කෙනෙක් නම් ඔබගේ කතාව හරි පැහැදිලි. අනිත් අයට හොඳට තේරුම් බේරුම් කරගන්න, ඔවුන්ට හොඳට වැටහෙන ආකාරයෙන් යම් දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ඔබට උප්පත්තියෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම මිහිරි ආකර්ෂණීය වචන ඔබට පිහිටා තිබෙනවා. විශේෂයෙන් හොඳ ප්‍රසිද්ධ දේශකයෙක් බවට පත් වෙන්න පුළුවන්. රටේ පැතිරුණු නම ගියපු දේශකයෙක් බවට ඔබට පත්වීමේ වාසනාව තියෙනවා. මොකද ඔබට යම් ගැඹුරු දේවල් මිනිසුන්ට දැනෙන විදියට මතු කරලා දැක්වීමේ හැකියාවක් ඇවිල්ලා තියෙනවා. වචනයෙන් වැඩ ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේකෙන් මුදල් හොයන්නත් ඔබට හැකියාවක් තියෙනවා. මේවා හරිය විදිහට පාවිච්චි කරොත් එහෙම විශේෂයෙන් දක්ෂ කතිකත්වයක් ඔබට ඇති කරනවා. ඕ කරුණු සහිතව කතා කරනවා. නිකන් ආවට ගියාට ඔහේ වල්පල් දොඩවන්නේ නෑ. කරුණ නැතුව. බොහොම කරුණු සහිතව කරුණු ඉදිරිපත් කරමින් තර්කානුකූලව වචන භාවිතා කිරීමේ හැකියාවක් ශක්තියක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි විශ්වාසවන්ත භා ධනාත්මක සුභවාදී හැඟීමක් අනිත් අයට ඇති කරන්න පුළුවන් ඔබට වචන භාවිතා කරලා. උපදේශනීයටත් ඉතාම හොඳයි. ඒ නිසා අනිත් අයගේ හිත හදන්න වචන කියන්න. ඉතින් සනසන්න එහෙම බොහොම හොඳට පුළුවන් මේ අයට. ඉතින් ඒ වගේම තමයි අනිත් අය ඔබගේ වචන විශ්වාස කරනවා. ඔබ ගැන ඔබ මොනවා කිව්වත් සමහරට බොරුවක් කිව්වත් විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා බොරු කියන්න එපා. හැබැයි ඔබ කියන දේ බොහෝ විට අනිත් අය විශ්වාස කරන ස්වභාවයක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අදහස් ඔබගේ සිතුවිලි බොහොම ධනාත්මකයි. සුභවාදී අදහස් බොහොම ඍණාත්මක පසුගාමී දේවල් මිනිසුන්ට කියන්නේ නැහැ ඔබ කොච්චර වුණත් කියන්නේ දියුණු වෙන්න සාර්ථක වෙන්න ඔබට පුළුවන් වගේ දේවල් තමයි ඔබ නිරන්තරයෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා කවුරුවත් වට්ටන්න කවුරුවත් අපහසුතාවයට පත් කරන්න ඔබ කවදාවත් කැමති නැහැ. ඔබගේ වචන ඒ නිසා අවභාවිතා කරන කෙනෙක් නෙවෙයි. ඔබගේ වචනයෙන් වුණත් කාට හරි උදව්වක් කරන්න තමයි ඔබ හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මම සඳහන් කරා ඥානවන්තව කතා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔබට වෘත්තීන් වශයෙන් ගත්තොත් ඔබ ගුරු වෘත්තියට ඉතාම හොඳින් ගැලපෙන කෙනෙක්. බොහෝ විට ගුරුවරයෙක් වීමේ වාසනාව තියෙනවා ඔබට. ඒ වගේම තමයි කතිකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් බවට පත්වීමේ වාසනාව තියෙනවා. ඉතින් ඔබට අන් අයට දේශන පවත්වන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ වගේ වෘත්තීන් ඔබ තෝරගත්තොත් ඉතාම හොඳයි. ඒ වගේම නීතිඥ වෘත්තිය කියන එකත් ඔබට ඉතාම හොඳින් ගැලපෙන වෘත්තියක්. ඔබට ඒ තැනකට ගියොත් ඒ වගේ දෙයක් යොමු වුණොත් ඔබට ඉතාම හොඳින් ඒ වෘත්තිය කිරීමේ වාසනාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ බුද්ධිය ඥානය පාවිච්චි කරලා කරන ඕනම වෘත්තියක් ඔබට හොඳින් කිරීමේ හැකියාව ඇති කරනවා. ඉතින් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයක් යොමු කරොත් එහෙම මේ ගුරු දෙවෙනි භාගයේ ඉන්නකොට විශේෂයෙන් ඔබගේ ශරීර සෞඛ්‍යය ඉතාම යහපත්. ඔබට හොඳ ප්‍රියමනාප මුහුණක් තියෙනවා. බොහොම පිරිච්ච කම්බුල් පිරුණු හොඳට ප්‍රියමනාප ඇස් තියෙන හොඳ මුහුණක් ඔබට පිහිටනවා. සාමාන්‍යයෙන් ප්‍රියමනාප ශරීරයක් ඔබට පිහිටනවා. ඉතින් අඩුපාඩු නැති හොඳ ප්‍රියමනාප සිරුරක් ඔබ උප්පත්තියෙන් ඒක පෙර වාසනාවට ලැබෙන දේවල් ඒවා. ඉතින් බොහොම හොඳ ඇස්වල සෞඛ්‍ය සම්පන්නයි. හොඳට ඇස් පේනවා. හොඳට ප්‍රියමනාපයි. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඕන කාරණා කීපයකුත් තියෙනවා. ගුරු ප්‍රසාරණය කරන ස්වභාවයෙන් පෘථූල කරන පතුරුණ ස්වභාවයෙන් යුතු ග්‍රහයෙක්. ගුරුට අයිති දේවල් හැම වෙලේම ඔහු ඉන්න තැනට හිමි දේවල් වැඩි කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ධනය වැඩි කරනවා වගේම ධනස්ථානය තුල ඔබ අධික ලෙස මොකද මුඛය කට සම්බන්ධ ස්ථානයේනේ දෙවෙනි භාවය. එතකොට අධික ලෙස ආහාර ගැනීමත් වැඩි කරන්න පුළුවන්. ඒක විතරක් අඩු වෙන්නේ නැහැ. අනිත් ඒවා වැඩි වෙලා. ඉතින් හොඳට කටට මේ හොඳට කන්න ඕන. මොනවා හරි හපන්න ඕන කොච්චර හරි. ඉතින් කොච්චර හරි මොනවා හරි කන්න තමයි හොයන්නේ. ඉතින් නිතර මේ කෑමෙන් පරිස්සම් වෙන්න ඕන. ඔබට ආහාර කියන එක මේ කට තිබුණාට කන්න එපා. මොකද ගුරු දෙකේ ඉන්නවා නම් ඉතින් කොච්චර හරි මේ වගේ ආහාර වලට ගිජු භාවයක් ඇති වෙනවා. අධික ලෙස ආහාර ගැනීම. ඒක දුර්වලතාවයක් ඔබගේ ඒක හදාගන්න. ඒ වගේම තමයි ඕනට වඩා සුඛෝපභෝගී ජීවිතයට වැඩිපුර ආසා කිරීම, නැඹුරු වීම. ඒක ඕනට වඩා සැප හොයීම, හේවීම කියන එක. මේ වගේ දේවල් නිසා ඔබගේ තරබාරු බව ඇති වෙන්න පුළුවන්. ශරීරයේ මේදය අධික වෙන්න පුළුවන්. තෙල් ධාතුව නැත්නම් ඒ තෙල් මේදය අධික වීම නිසා ඇති වෙන රෝගාබාධ, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ, heart attack, හෘදයාබාධ වගේ තත්ත්වයන් පහසුවෙන් ඔබ විසින්ම ආනයනය කරලා ගෙන්වා ගන්න ස්වභාවයක් තමයි ඇති කරන්නේ ගුරු දෙකේ ඉන්නවා නම්. ඒ වගේම පරිස්සම් වෙන්න. ඒ කියන්නේ මේවා බලා ගැනීම, මේවා අහන එකේ වැදගත්කම. ඉතින් ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් බලන්න ඔබගේ ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දෙවෙනි භාවයේ ඉන්නවා නම් ඔබගේ කේන්දරේ ගුරුගේ දෘෂ්ටි වැඩෙනවා 6 වෙනි භාවයට. 6 වෙනි භාවයට ගුරුගේ දෘෂ්ටි 6 වෙනි සතුරු රෝගස්ථානය. ඒකයි මම කිව්වේ රෝග පාලනය වෙනවා. ඉතින් ගුරුගේ දෘෂ්ටි 6 වෙනිට වැටෙනවා නිරෝගී භාවය ඇති කරනවා. බොහොම ලෙඩ හැදෙන්නේ නැත්නම් ලෙඩ නැති මිනිසෙක් මේ ලෝකේ නෑ. ඉතින් මම සඳහන් කරන්නේ ගුරුගෙන් හැදෙන ලෙඩ රෝගයක් තියෙනවායි කියලා. හැබැයි කොහොම වුණත් යම් ආකාරයක නිරෝගී භාවයක් ඔබට ලෙඩක් හැදුනත් ඒකට නිසි ප්‍රතිකර්ම ගන්න ස්ථානයක් ඒ වගේ දේවල් ඔබට පහසුවෙන් උදා වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මොකද අපේ කර්මානුරූපව අප පෙර ආත්මවල කරලා තියෙන කුසල අකුසල අනුව අපිට යම්
අසනීප රෝගාබාධ කර්මානුරූපව එන්න පුළුවන්. බුදුන් වහන්සේත් ඔච්චර පින්වන්ත වාසනාවන්ත පුජ්‍යලෙක් කියලා විශාල කර්ම ගණනාවක් නිරෝග ගණනාවක් විශේෂයෙන් උන්වහන්සේ පිරිනවම් පාන්නට හේතු වුණේ ලෝහෝත්පක්ඛන්දිකා කියන බලවත් අසනීප තත්ත්වයක් උදරාබාධයක් වැළඳීම නිසා ලේ අතිසාරය කියන රෝගේ වැළඳිලා උස්සන්න වෙලා. ඉතින් ඒ වගේ දරුණු රෝගාබාධ උන්වහන්සේට වැළඳුණා නම් අපිටත් ඊටාම ඒ වගේ දරුණු රෝගාබාධ වැළඳීමේ හැකියාව නැත්තේ නෑ. ඉතින් ඒවත් තියෙනවා. මේ කියන්නේ එහෙම කතාවක් නෙවෙයි. ඉතින් කොහොම වුණත් ඔබට ඒවට ඔරොත්තු දීමේ ශක්තිය, ඒවට නිසි වෛද්‍ය ප්‍රතිකර්ම ලබාගෙන ඒවා පහසුවෙන් සුව කර ගැනීමේ වාසනාව කියන එක අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 8 වෙනි භාවයටත් මේ ගුරුගේ දෘෂ්ටිය වැටෙනවා. 8 වෙනි භාවය කියන්නේ ආයුෂ, අනතුරු, පරේෂණ, අනපේක්ෂිත බලාපොරොත්තු, ඒ අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන ස්ථානයේ. ඉතින් මේ වගේ දේවල් තමයි ඔබට පාරම්පරික උරුම හිමිකම් ලැබීමේ වාසනාව තියෙනවා. සැඟවුණු වාසනාව ධනය ඔබට හිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දීර්ඝායුෂ විඳීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තද්ද බල අනතුරු වලට ඔබ කවදාවත් ලක් වෙන්නේ නැහැ. අනතුරු වෙලා ඔත්පල වෙලා දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් ඔබ බේරෙනවා. ඉතින් ඒ වගේම තමයි 10 වෙනි භාවයටත් ඔන්න වැටෙනවා ගුරුගේ දෘෂ්ටියක්. ඔබගේ ගුරු දෙවෙනි භාවය වන්න ගුරු දෙකේ ඉන්නකොට තියෙන වාසි ගොඩයි. ගුරුගේ 10 වෙනි භාවය කියන්නේ ඔබගේ ජීවිතයේ ප්‍රධානම ආදායම් උත්පාදනය කරන කර්මස්ථානයේ, රැකියා ස්ථානයේ, ඔබගේ කරන ඔබ ජීවත් වෙන මූලික ක්‍රමවේදය. ඉතින් ඔබ කරන රැකියාව. ඉතින් මේක වැදගත්නි මිනිස්සෙකුට මුදල් අපේ ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ඔබගේ රැකියාව වෘත්තිය සම්බන්ධ ඉතාම හොඳ කීර්තියක් ඇති වෙනවා. අනිත් අයගේ ප්‍රශංසා, ගෞරවය, ඇගයීම් ලැබෙන රැකියාවක් කිරීමේ වාසනාව ඔබ උපත්තියෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ කරන දෙයට නිසි ඇගයීමක් ලැබෙනවා. උසස් තනතුරු පහසුවෙන් ලැබෙනවා. තනතුරු වලට ඔබ දඟලන්න ඕනේ නැහැ. තනතුරු ඔබ හොයාගෙන එනවා. ඔබට කියනවා මේ තනතුරට ඔබ වාර ගන්න කියලා. අන්න ඒ වගේ ඔබ සමාජයේ දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක් නෙන්නේ. රැකියාවක් නොකරන කෙනෙකුට උනත් සමාජය තුළ සාමාන්‍යයෙන් කටයුතු කරනකොට සමිති සමාගම් වල කටයුතු කරනකොට ඔවුන්ට ඒ තනතුරු නිකන් ස්වභාවයෙන්ම ලැබෙනවා. සහ ඔවුන්ට තනතුරක් නැතත් ඒ කටයුතු කරන මූලිකත්වයේ ලැබෙන ස්වභාවයක් ඇති කරන. සමාජයට ඔබ තනතුරු බාර ගන්න අකමැති කෙනෙක් වුණත් ඔබට මූලිකත්වයක් යම් කිසි දෙයක අනිත් අය ඔබ කියන දේ පිළිගන්න ස්වභාවයක් ඇති කරනවා. අන්න ඒක ඉතා වැදගත් කාරණයක්. ඉතින් ඔබ කරන රැකියාවෙන් දියුණු වෙන්න පුළුවන්, තනතුරෙන් දියුණු වෙන්න පුළුවන්. ඉතාම හොඳට ආදායම් තත්ත්වයට දුක් විඳින්න ඕනේ නැහැ. මුදල් හම්බ කරන්න ඔබගේ ගුරු දෙකේ ඉන්නවා නම්, ගුරු බලවත්ව ඉන්නවා නම්. ඉතින් ඒ වගේම තමයි ගුරු නීච වෙලා දෙකේ ඉන්නත් පුළුවන්. ඉතින් නීච වෙලා ඉන්නවා කියලා කියන්නේ ගුරුගේ බලය අඩු වෙලා තමයි දෙකේ ඉන්නේ. එතකොට මේ දේවල් අඩු වෙනවා. එතකොට කරන්න ඕන මේවා මේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඒ ගුරු ග්‍රහය බලවත් කරගන්න ක්‍රම තියෙනවා. ගුරු බලවත් කරන්න වෙනික් පෙළදීම්, පාසාන පෙළදීම් මේ වගේ නොයෙක් ක්‍රම වේද හරහා මේ ගුරු බලවත් කරලා ඒ සුබඵල ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ ගුරු ග්‍රහයාගේ මේ සුබඵල තීරණය කරනකොට සැලකිය යුතු කාරණා කීපයක් වෙන එක තමයි ගුරු සිටින රාශිය බලන්නත් ඕනේ. කියන්නේ දෙවෙනි භාවය වුණාට ඒක මේෂ රාශියද, වෘෂභ රාශියද, කටක රාශියද, සිංහ රාශියද කියන එකත් බලන්න ඕන. දෙවෙනි භාවය මොකක්ද කියන එක. ඉතින් ඔබ උපන් ලග්නය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දෙවෙනි රාශිය මොකක්ද කියන එක. දැන් විශේෂයෙන් ඔබ මේෂ ලග්නයෙන් ඉපදුනා නම් ඔබගේ දෙවෙනි රාශිය වෙන්නේ වෘෂභ රාශිය. ඉතින් ඔබ කටක ලග්නයෙන් ඉපදුනා නම් ඔබගේ දෙවෙනි රාශිය වෙන්නේ මිථුන රාශිය. ඉතින් මේ සිංහ රාශිය දෙවෙනි කටක ලග්නයෙන් ඉපදුනා නම් දෙවෙනි රාශිය වෙන්නේ සිංහ රාශිය. ඉතින් වෘශ්චික ලග්නයෙන් ඉපදුනා නම් ධනු රාශිය තමයි වෘශ්චික ධනු. ඉතින් ඒ හින්දා දෙවෙනි රාශිය වෙන්නේ ධනු රාශිය. ඉතින් මේ හින්දා ඒකත් බලන්නට ඕන. විශේෂයෙන් දෙවෙනි භාවයක තුල රවි ගුරු ග්‍රහය නීච වෙලා ඉන්නවා නම් ඒ ආකාරයට ගුරු බලවත් කරගන්නට ඕන. මේ සුබඵල අඩු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගුරු උච්ච භාවයට පත් වෙලා ඉන්නවා නම් මේ සුබඵල තවත් වැඩි කරනවා. ඒකත් මම කියන්නට ඕන. ඒ වගේම තමයි ගුරු ස්වශේෂ්ත්‍ර වෙලා ඉන්නවා නම් ඒත් බලවත් භාවයට පත් වෙනවා. ඉතින් ඔබට ගුරුගේ මහ දසාවක්, අන්තර දසාවක් ගත වෙනවා නම් යම් කිසි කාලවකවානුවක ඒ කාලවකවානුව තුළ තමයි මේ සුබඵල ඒ විදිහට මේ ආකාරයෙන් ඔබට ලැබීමේ ශක්තිය වාසනාව ඇති කරන්නේ. එකක් ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ජීවිතේ ඔබගේ මේ දේවල් හරියට තේරුම් ගන්න කටයුතු කිරීමෙන් ඔබගේ අනිවාර්යයෙන්ම යහපත් ජීවිතයක්, සාර්ථකත්වයක් ඔබට අනිවාර්යෙන් ඇති කරගන්න. සමහර අය ජීවිතයේ උප්පත්තියෙන් වාසනාව අරගෙන ඇවිල්ලා ඒ වගේ කිසි ප්‍රයෝජනයක් නැතුව නිකම්ම ජීවිතේ ඊටාම දුක් විඳිනවා. එහෙම දුක් විඳින්න ඕනේ ගුරු දෙවෙනි භාවයේ ඉන්නවා නම් මේ වාසනාව උදා කරගන්නට ඔබට ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න. කේන්ද්‍ර නිවැරදිව මේවා දැනගෙන කටයුතු කරන්න. ඉතින් ඔබට ඒක ආකාරයට ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.